මිනිසුන්ට පොහොසත් වෙන්න ඕන නම් මිනිස්සු කරන්න ඕන දේ තමයි දිලිඳුන්ට දෙන ආධාර නතර කරන්න ගන්න එපා. රජයෙන් දිලිඳුන්ට දෙන ආධාර තියෙනවනේ නැති බැරි පවුල් වලට දෙන ආධාර. මොනවද දෙන්නේ? අස්වැසුම, හිස්වැසුම. මොනවද දෙන්නේ? ඔය වැසුම් අර දුප්පත් මේ දුප්පත් අඩු ආදායම්ලාභී මිනිස්සුන්ට දෙන. මම මේ කතා කරන්නේ ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඕනේ නම් දන්නවද දුප්පත්කමට දෑත් දික් කරන එක නතර කරන්න ඕනේ. පොහොසත්කමට ඔබගේ දෑත් දිගු කරන්න ඕනේ. කාටද? ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේ වෙතට. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් මට දෙන්න. ඒ වුණත් මට මේ හිස් වැසුමයි අස්වැසුමයි නැතුව බෑ. රජයට කතා කරලා කියන්න ඒක තියාගන්න කියලා. ග්‍රාම සේවකට කතා කරලා නෑ කමක් නෑ ඒකත් දෙන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තමයි ඒකත් නේ. පන්දා කර දිදා කර ඒකත් ආශිර්වාද නෑ. ඔබ ඒක දෙන්නේ දුප්පතුන්ට. ඒක දෙන්නේ ආදායම් නැති අයට. අඩු ආදායම් ලාභීන්ට. ඔබ අඩු ආදායම් ලාභියෙක් කියලා ඔබ සිතේ නියම කරොත් ඔබ ජීවිත කාලෙම අස්වැසුම ගන්නෙක් විතරයි.